ඉතින් කොහොමද? ඔන්න අදත් මම ආවා ඔයගලන්ට රසම රස බූන්දි හදාගන්නේ කොහොමද කියලා දෙන්න. පැණි බේරෙන පැණි පාටට රසම රස බූන්දි තමයි මම අද ඔයගලන්ට හදන හැටි කියලා දෙන්නේ. මේ එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව බූන්දි හදන්න මොනවාද අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා බලමු. මේ එහෙනම් ඕගොල්ලෝ බූන්දි හදන්න පටන් ගන්න දැන්. ඔන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි අවශ්‍ය වෙන්නේ පැණි බූන්දි හදන්න. මෙතන මම පාන් පිටි අරන් තියෙනවා. පාන් පිටි ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. මෙතන සීනි ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. මොකද මේ බූන්දි එක දාන්න පැණි එක හදාගන්න සීනි ටිකක් වැඩියෙන් ඕනේ. බූන්දි කියන්නේ ගොඩක් පැණි රහ එකක් නේද? මේ ඉතින් ලොකු පොඩි හැමෝම ආසයි බූන්දි කන්න. ඉතින් මට හිතුණා බූන්දි හදන වීඩියෝ එකක් ඔයගලන්ට අරන් එන්න ඕන කියලා. මේ දෙක තමයි ප්‍රධානයෙන්ම අවශ්‍ය කරන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක. තව අපිට ඕන කරනවා ඊස්ට් ඕන කරනවා. මේ තියෙන ඊස්ට් මම මෙතන අරන් තියෙන්නේ තේ හැඳි භාගයයි. මේ ලුණු තේ හැඳි කාලක් අරන් තියෙනවා. මේ තව මේ මට හිතුණා කහ පාටයි මේ රතු පාටයි මේ දාගන්න ඕනි කියලා. බූන්දි දෙක පාට දෙකකට දාගන්න ඕනි කියලා. මේ තව කොළ පාට බූන්දිත් තියෙනවා මම දැකලා තියෙනවා. මේ තව අපිට ඕන කරනවා පයිපින් බෑග් දෙකක් ඕන කරනවා. මොකද පාට දෙකකින් බූන්දි හදන හින්දා මේ වගේ පයිපින් බෑග් දෙකක් අරගෙන මේ ගොඩක් කපා ගන්න නැතුව චුට්ටක් මේ විදියට කපා ගන්න. පේනවනේ මේ කපලා තියෙන තරම. අනිත් එක මම තාම කපලා නැහැ. මේ තව අපිට ඕන කරන්නේ මද රස්නේ උණු වතුර ඕන කරනවා. මද රස්නේ මම ප්‍රමාණ කියන්නම්. මේ දැන් මම මෙතන අරන් තිනවා මිලිලීටර් 250ක් විතර. ඒක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. මේ ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි අවශ්‍ය වෙන්නේ බූන්දි හදන්න. තව ඉතින් ඕගොල්ලෝ කැමති නම් වැල්ල චුට්ටක් දාගන්න. මේ සුවඳක් එනවා එතකොට බූන්දි එකේ. එහෙනම් දැන් අපි ඉක්මනට හදන්න පටන් ගමු නේ. මේ තියෙන්නේ මම මේ හලාගත්ත පාන් පිටි ටික. ඕගොල්ලෝ පාන් පිටි හලලා තියාගන්න. ඊගාවට මම ගත්ත ඊස්ට් තේ හැඳි භාගෙ දා ගන්නවා. අපි ඊස්ට් දානකොට හැම වෙලෙම ඊස්ට් එක ඇක්ටිව් වෙන සීනි ටිකක් දා ගන්න ඕනේ. මම අර ගත්ත සීනි 250න් මේ විදිහට සීනි හැඳි දෙකක් දා ගන්නවා. ඊගාවට මම ගත්ත ලුණු ටිකක් දා ගන්නවා. දැන් දාගත්ත ද්‍රව්‍ය ටික මේ විදිහට හොඳට කවලම් කරගන්නවා. ඒ අතරතුරේදී මම ගත්ත මද රස්නේ වතුර ටිකක් මේ විදිහට දා ගන්නවා. අපි මද රස්නේ වතුර ගන්න ඊස්ට් දාන හින්දා. මොකද ඊස්ට් එක ඇක්ටිව් වෙන්න නම් ටිකක් රස්නේ වතුර තියෙන්න ඕනේ. ඒ වගේම සීනි තියෙන්නත් ඕනේ. මම මෙතන වතුර අරගත්ත 250ක් මිලිලීටර. මට හිතෙනවා ඒ ගාන වතුර ගාන ඇති වෙයි කියලා. මේ විදිහට හොඳට කවලම් කරගන්න. මේකේ පදම තමයි මෙහෙම ගන්නකොට කැඩි කැඩි වැක්කිරෙනවා නම් මේක තමයි මේ බූන්දි හදන්න අපි ගන්න පිටි මිශ්‍රණයේ පදම නේ. ඔයගලන්ට පේනවනේ කැඩි කැඩිනේ වැක්කිරෙන්නේ. මොකද එතකොට පයිපින් බෑග් එකකට දාලා අපි තෙල් වලට වක් කරද්දි ඉක්මනට මේ බූන්දි එක කැඩිලා වැක්කිරෙනවා. ඊට ටික හොඳට මේ කවලම් වෙනකන් චුට්ටක් වෙලා කවලම් කරගන්න. දැන් ඇති. දැන් අපි මේ පාන් පිටි මිශ්‍රණය විනාඩි 10ක් විතර ඊස්ට් ටික ඇක්ටිව් වෙනකන් තියාගන්න ඕනේ වහලා. මේ තියෙන්නේ මේ වතුර මිලිලීටර් මම 250ක් ගත්තා කිව්වනේ ඔයගලන්ට. මෙන්න මේ වගේ චුට්ටක් තමයි ඉතුරු උනේ. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ. ඒ කියන්නේ මිලිලීටර් 250ට වඩා තව මේස හැන්දි එකමාරක් විතර අඩුවෙන් අරගන්න.
එතකොට තමයි මේ ඔයගලන්ට කරදරයක් නැතුව මේ පදම අරගන්න පුළුවන්. දැන් ඉතින් මේක විනාඩි 10ක් විතර තියලා මේ අපි විනාඩි 10කට පස්සේ මේ බූන්දි ටික හදාගන්න හැටි බලමු. දැන් මම බූන්දියකට මේ සීනි පැණි මිශ්‍රණය හදාගන්න යන්නේ. වගේම සීනි 250 මේ විදිහට දාගන්න. දාලා වතුර අරන් තියනවා මෙතන මිලිලීටර 150ක්. ලුණු අරන් තියනවා තේ හැඳි කාලා. දැන් හොඳට මේ නූල ඇදෙන පදමට එනකල් සීනි ටික පැණි කරගන්න ඕනේ. ඔයගලන්ට මම ඉතින් ගොඩක් කැම જાති හදද්දි සීනි මේ පැණි කරගන්න විදිය කියලා දීලා තියෙනවා. නූල පදමට ගන්න හැටිත් කියලා දීලා තියෙනවා. මේ නිකන් අපිට සීනි පැණි හදාගන්න හැටිත් කියලා දීලා තියෙනවා. ඒ විදියට පැණි එක හදාගන්න. මේ පැණි එක මේ උතුරගෙන එනවා. ඔයගලන්ට පේනවනේ මම දැන් දෙහිස්ම ටික මේ විදිහට දාගන්නවා. අපි දෙහිස්ම දාන්නේ මොකටද දන්නවද? දෙහිස්ම දැම්මම මේ පැණි එක මේ ඝන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් පැණි උණු කරාම ආයි සීනි වෙන්න බලනවනේ ටිකක් වෙලා තියෙනකොට හයි වෙනවනේ. අන්න ඒ වගේ හයි වෙන්නේ නැති වෙන්න තමයි දෙහිස්ම ටිකක් දාගන්නේ. දෙහිස්ම දැම්මම මේ ඇත්තටම පැණි එකේ අමුතු රසකුත් එනවා. මේ දැන් ඕගලන්ට පේනවද? අන්තිම බිඳුව පොඩ්ඩක් මේ නූලක් වගේ එනවනේ. හොඳට බලන් ඉන්න. තා චුට්ටක් එලා කියන්නේ. ඔන්න බලන්න. අන්තිම බිඳුව වැක්කෙරෙද්දි පොඩ්ඩක් නූලක් වගේ තමයි වැක්කෙරෙන්නේ. අන්නේ ගානට ගන්න. දැක්කද? අන්නේ විදියට ගන්න. දැන් ලිප ඔෆ් කරලා මම මේ උණු කරගත්ත පැණි එක ටිකක් ගැඹුරු තාච්චියකට දාගන්නවා. මොකද ගැඹුරු භාජනයකට දාගත්තම මේ බූන්දි වලට හොඳට පැණි උනන්න ලේසියි. භාජනය ගැඹුරු වුණාම. ඔන්න දැන් බලන්න ඊස්ට් ටික විනාඩි 10කට පස්සේ හොඳට ඇක්ටිව් වෙලා තියෙන්නේ. මේ බලන්නකො. මේ දැක්කද? මේ ගානට මේ ඊස්ට් ටික පිපුණම ඇති. ගොඩාක් වෙලා පිපෙන්න තියන්න එපා. එතකොට අපිට බූන්දි ටික හදාගන්න කරදරයි. දැන් මම මේ මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කරන්න. පාට දෙකක් දාගන්න ඕනේනේ. දැන් අපි කලර්ස් දෙක දාගමු. මේකට මම රතු පාට දාගන්නවා. චුට්ටක් විතර දාගමු රතු පාට මදි වගේ. පාට තද වුණාම තමයි මේ බූන්දි එක ලස්සන. කඩේ ගොඩක් රතු පාටනේ බූන්දි එක තියෙන්නේ. ඒ ගාන ඇති කියලා මට හිතෙනවා. අනිත් මේ වෙන් කරගත්ත අනිත් මිශ්‍රණයටත් මම කහ පාට කලින් එක දාගන්නවා. කහ පාට ටිකක් දාගන්නවා. මේ ගාන කහ පාට ඇති. මම මේ වගේ ජොක්කුවකට දාගත්තේ මට මේ පයිපින් බෑග් එකකට වක් කරන්න ලේසි හින්දා. දැන් මේ වෙලාවේදී මම ලිප ඔන් කරලා තෙල් ටික පොඩ්ඩක් රත් වෙන්න තිබ්බා. ගොඩාක් රත් කරගන්න එපා. ගොඩාක් අඩු ගින්දරේ මේ තෙල් ටික රත් කරගන්න
නැත්තම් දාපු ගමන් ඉක්මනට බූන්දි එක මේ දුඹුරු පාට වෙනවා. අපේ මේ හරිම පාට අපිට ගන්න බැරි වෙනවා බූන්දි එකේ. හරි. ඔන්න කහපාට බූන්දි ටික චුට්ටක් දැම්මම ඇති හොඳට පිපිලා එනවා. මේ විදියට රවුමට හදලා පැණිවලලු හදා ගන්නත් පුළුවන්. දැන් කහපාට බූන්දි එකත් හරි හොඳට බැදිලා තියෙන්නේ. මේ වගේ තීද්දී මම පැණියට දා ගන්නවා. පෙන්නන්න චුට්ටක් හැන්දට අරගෙන මේ බලන්න මේ ෂෝක් එකට බූන්දි එක තියෙනවානේ. බාන එකට කැඩිලා නැහැ ලස්සනට පොඩියට තියෙනවා. මේ විදිහටම ඕගලන්ට මේක රවුමට වක් කරලා ඕනනම් පැණිවලල්ලක් හදා ගන්නත් පුළුවන්. අනේ පාට වෙනස් වෙන්නේ නැතුව හොඳට බූන්දි ටික බැදිලා තියෙනවා. ඔන්න දැන් මේ ගානට එනකොට ඕගලන්ට හැන්දට තේරෙනවා. නිකන් පොඩි ක්‍රිස්පි ගතියක් එනවා බූන්දි එකේ. ඒම ක්‍රිස්පි ගතිය එනකොට මේ විදිහට හොඳට තෙල් ටික බේරලා අපි මේ හදාගත්ත පැණි මිශ්‍රණයට දාගමු. පැණි එක මද ගින්දරේ තියාගන්න. එතකොට තමයි හොඳට මේ බූන්දි එකට පැණි ටික අල්ලන්නේ. ඊට පස්සේ විනාඩි 10ක් විතර තියලා අයින් කරගන්න භාජනෙන්. විනාඩි 10ක් විතර තිබ්බට පස්සේ මේ බූන්දි එක ඔයගලන්ට පේනවානේ හොඳට පැණි ඇතුළට අල්ලලා තියෙනවා. දැන් මේ වෙලාවේදී මම මේ ටික අයින් කරගන්නවා. ඉතුරු ටිකක් දා ගන්නවා නේද? ඔන්න මම දැන් බූන්දි ටික හදලා ඉවරයි. කහපාට බූන්දි, රතු පාට බූන්දි දෙකම තියෙනවා. මේ බූන්දි ටික ඔක්කොම හදන්න මම අද ගත්තේ පාන් පිටි ග්‍රෑම් 200යි, සීනි 250යි. ඉතින් බලන්න කොච්චර මේ ලස්සනට අපිට මේව ගෙදර හදා ගන්න පුළුවන්ද කියලා. ලස්සනට, රසට, ගුණට මේ එහෙනම් ඉතින් එකක් කාලා පෙන්නන්නම්කො මම. මට හිතුණා කහපාට බූන්දියක් කන්න. මාරම රසයි. හොඳටම ඇතුළට පැණි ගිහිල්ලා තියෙනවා. ඉන්න මම එකක් කඩලා පෙන්නන්න. මේ දැක්කද? මිරිකනකොට හොඳට පැණි එනවා. කහපාට එක අපි දැන් රතු පාට එකක් බලමු. ඒකෙත් හොඳට මේ මිරිකනකොට පැණි එනවා හොඳට මේ. එකක් කන්නම්කො බලන්න මම. මාරම රසයි. ඔයගොල්ලොත් එහෙනම් try කරලා බලන්න මේ විදියට බූන්දි හදන්න. ඔයගලන්ට ඕන නම් කොළ පාට දාලා ලස්සනට කොළ පාට බූන්දි ටිකකුත් හදා ගන්න පුළුවන්. එහෙනම් හදලා බලලා මට like එකක් දාන්න, comment එකක් දාන්න. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.